So guys, කොහොමද සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද කතා කරන්නේ මෙන්න මේ පිනුම ගහන විදිය. වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. Nice. හරි ඉතින් guys, back hand spin එකට කලින් අපිට jump එක හදා ගන්න ඕනේ. jump එක හදා ගන්න කරන්න දෙන්නේ මෙන්න මේක. So guys, පළවෙනි step එක මොකද්ද? පළවෙනි step එක තමයි දුන්න බාලා පිනුම වගේ ඇඟ දානවා පිටිපස්සට. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මුලින්ම අපි දුන්න බාන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි guys, දුන්න බෑවට පස්සේ ඔයාලට පුළුවන් මේක විත්තියක් ආධාරයෙන් එහෙම නැත්නම් කවුරු හරි යාළුවෙක්ට ළඟින් ඉන්න පුළුවන්. යාළුවාට කියන්න මෙන්න මේ විදිහට මම දානවා වගේ මෙයාට ගැම්ම ගද්දිම මෙයාගේ ඇඟ පිටිපස්සට දාන්න කියලා. ඔන්න ඔය විදිහට. හරි guys, තව එකපාරක් පෙන්නන්න ඒක කරන්නේ කොහොමද කියලා. දුන්න බෑවා. එහා පැත්තට ගැම්ම දාන ගමන් ඇඟ මේ පැත්තට දානවා. ඔය ස්ටෙප් එක අවම 57ක් කරන්න ඇඟට දැනෙනකම්. ඉතින් ඊට පස්සේ අපි බලමු දෙවෙනි ස්ටෙප් එක මොකක්ද. So guys, back hand spin එකේ දෙවෙනි ස්ටෙප් එක තමයි දුන්න බාන ගමන් ඇඟම දාන එහා පැත්තට. දුන්න බෑවා කකුල් දෙකේ එහා පැත්තට එකපාරට දානවා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේ පේන විදිහට දුන්න බාන ගමන් කකුල් දෙකේ එහාට දානවා. තව පාරක් කරමු. හරි ඉතින් ඒ ස්ටෙප් එක ඇඟට දැනෙනකන්, ඒ කියන්නේ ඇඟට ඉබේම එනකන් ඔයාලා ඒකත් අවම 57ක්වත් පුරුදු වෙන්න ඕනේ. තව එකපාරක් පෙන්නන්න ඒක කොහොමද කරන්නේ කියලා. මේක තමයි අපේ දෙවෙනි ස්ටෙප් එක. හරි guys, තුන්වෙනි ස්ටෙප් එක මොකක්ද? තුන්වෙනි ස්ටෙප් එක තමයි මෙන්න මේ විදිහට පාත් වෙලා ඔයාලට හුරුවද මෙන්න මේ විදිහට කකුල් දෙක අස්සෙන් තියලා ඇඟ දානවා අපේ බෑක් එක වගේ පිටිපස්සට. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මම ඔයාලට තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. ඉතින් මේ විදිහට ඉඳලා හුරුවත තියනවා ඉස්සරහින්. ඒ හුරුවත තමයි අපි පිටිපස්සට ගෙනියන්නේ. මේ අතෙන් වෙන්නේ පොඩ්ඩක් අර කැරගෙන එකට උදව්වක් දෙන එක විතරයි. ඕක තමයි අපේ තුන්වෙනි ස්ටෙප් එක. හරි guys, හතරවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ අවසානයේ කලින් එක. ඉතින් මේකදී වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඉතින් මොකක්ද ඒ වුනේ? ඒ කරේ back hand spin එකම ඇදේට පැනපු එක. ඉතින් මේ ස්ටෙප් එක කරොත් ඔයාලට අනිවාර්යෙන් පුළුවන් back hand spin එක ගන්න. අපි බලමු මේක කොහොමද කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට උරු පැත්තට තමයි ඒකෙත් ඇඟ දෙන්නේ. ඔන්න ඔක තමයි අපේ හතරවෙනි ස්ටෙප් එක. ඉතින් මේ ස්ටෙප් එකත් අවම 57ක් කරන්න ඇඟට දැනෙනකම්. අපි බලමු ෆයිනල් ස්ටෙප් එක මොකක්ද කියලා. අවසාන ස්ටෙප් එක මොකද්ද? අවසාන ස්ටෙප් එක තමයි බෑක් හෑන්ඩ් ස්විං එක. ඉතින් මෙතනදී කරන්නේ අර ඇදේට පැනපු එකම අපි අත් දෙක දිහා බලලා පයින් එක. හරියට මෙන්න මේ වගේ. ඉතින් මම මෙතනදී කරේ අර ඇදේට පැනපු එකම අත් දෙක දිහා බලලා පැනපු එක. ඉතින් මේකෙන් තමයි බෑක් හෑන්ඩ් ස්විං එක හැදෙන්නේ. මම තව පාරක් ඔයාලට කරලා පෙන්නන්නම්. ඉතින් guys, මේකට තමයි කියන්නේ back hand swing එක. So guys, මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්න ඊළඟට ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟට ගේනවා back flip tutorial වීඩියෝ එක. ඉතින් ඒකෙන් හින්දා ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.